කියලා බඳිනවද? කොල්ලෙක් නැතුව මේ ඉන්න ජීවිතය ඉතාමත් හොඳයි. අතුමාලේ වගේ YouTube channel එක මොකද්ද? ජනිත් කොඩිකාරගේ YouTube channel එකට සුබපතනවා. අයිස්කීම් රස විඳින්න අපේ ලාවේ අපිත් එක්ක ඉන්න යුරේනියන් එක. ඉතින් යකේ කොහමද? කොහොමදයි නිදහස හොඳින් ඉන්නවා. සුවෙන් ඉන්නවා. අයිස්කීම් සිනමා පටය ගැන අක්කට මොකද්ද කියන්න තියෙන්නේ? අයිස්ක්‍රීම් වල ගැන අයිස්ක්‍රීම් එකක් කන්න තිබ්බා නම් හොඳයි කියලා හිතනවා. නමුත් අයිස්ක්‍රීම් එකක් කනකොට ගුටි ගන්න වෙනවා කියලා මෝල් එකේ. නමුත් හරිම ලස්සනයි. හරි සරල කතා තේමාවක් තියෙන ලස්සන බයිස්කෝප් එකක්. මම හිතන්නේ මිනිස්සුන්ට පවුලක් නැති හැමෝටම පවුලේ හැම කට්ටියත් එක්ක හරිම ලස්සන ලස්සන චිත්‍රපටයක් තමයි ප්‍රතික්ෂේප දාස්කි අයිස්ක්‍රීම් කියලා කියන කිකුළු සිනමානේ සිත්තමේ තියෙන ඉතින් ප්‍රතික්ෂේප දාස්ට සූපතනවා. ඔගේ කුලදුර සිනමා සිත්තම වෙනුවෙන් ඒ වගේම මගේ මිත්‍රයක් කාලේ ගුණසේකරගේ තමයි පිටපත. දැන් සූපතනවා සහ ඒ වගේම කාස්ට් එක ඉෂාරා හේමා විමල් මේ හැම කෙනෙක් දැන් සියලු දෙනාම සූපතනවා. ඉතින් අයිස්ක්‍රීම් චිත්‍රපටය බලන්න අපේ සිනමාවලට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට ඒක නරඹන්න. මුල කාලෙකට පස්සේ ඔයගොල්ලෝ දැක්කන ලස්සන චිත්‍රපටයක් මේ අයිස්ක්‍රීම් බලලා පස්සේ මේ අයිස්ක්‍රීම් එකක් කන්න. ඉදිරි වැඩ කටයුතු මොනවද අක්කේ? ඉදිරි වැඩ කටයුතු මොනවාද? මම කියනවා නැත්නම් ඔයගොල්ලෝ බලන් ඉන්න. මගේ චිත්‍රපටයක් එයි ඉස්සරහට මම දන්නේ කවදද කියලා. නමුත් බලන්න ස්වන්ස් බයි ටු සී කියලා ඒක එනවා. ඉතින් මේ දවස්වල ටීවී බලනවා නම් ඉතින් බලන කට්ටිය පොඩි වැඩ වගේක් කරනවා. ඉතින් මේ දේවල් එක සහ ඉතින් ඉස්සරහට තව මොන හරි වැඩක් එක්ක කාර්යබහුල වෙයි. බලන්නකො දකින්න බලයි. ජීවිතේ වෙනසක් වේද ඉස්සරහට? ඒකේ බඳිනවද? කොල්ලෙක් නැතුව මේ ඉන්න ජීවිතය ඉතාමත් හොඳයි. හරි මිනිස් කලකන්නේ හැමදාම කවුරු දෙයක් කොල්ලෙක් නැති නිසා. කොල්ලෙක් ඉන්න නම් අවුරුදු 70 වයසට යනවා. ස්ට්‍රෙස් එකට. ස්තුතියි අක්කේ සම්බුදුරාද. ඉතින් ජනිත් කොඩිකාරගේ YouTube channel එක subscribe කරන්න හැමෝම.